ආයිබෝවන් අදත් ඔයගොල්ලෝ සාදරයෙන් පිළිගන්නවා Travel Chef YouTube channel එකට. අදත් මම රෙසිපි එකක් අරන් ආවා. ඒ තමයි මෙන්න මේ වට්ටක්ක අපි තෙල් දාලා මේ කළු පාටට හදාගන්න විදිය. ඉතින් මේක ඉතාමත් ලේසියෙන් හදාගන්න පුළුවන්. අපි බලමු මේ කොහොමද මේක හදන්නේ සායකට අවශ්‍ය මේ අමුද්‍රව්‍ය මොනවද කියලා. ඉතින් මේ වට්ටක්ක මෙතන තියෙනවා. ඒකම විදියට මේ කපාගෙන තියෙන බලන්න පේන ඇති. මොකද නැත්තම් එක එක විදියට කපන්න එපා. සයිස් එක වෙනස් කරන්න එපා. මොකද නැත්තම් සමහර ඒවා තැම්බෙනවා කලින් සමහර ඒවා පරක් වෙනවා තැම්බෙන්නේ. ඒකයි. මෙතන තියෙන කිලෝ එකමාරක ප්‍රමාණය. ඊළඟට මෙතන අපිට අවශ්‍ය කුළු බර ටික තියෙනවා. මෙතන ලුණු මන් තියෙන පොඩියට කපාගෙන තියෙනවා. මෙතන රම්පේ තියෙනවා. මේ මෙතන තියෙන කෑලි කීපයක් මම ලෑස්ති කරගෙන ඉන්න මොකද ප්‍රමාණය වැඩි නිසා. ඊළඟට මෙතන තියෙන සුදු ලුණු ටේබල් ස්පූන් එක කියන්නේ මේ සැහැන් දෙක ප්‍රමාණය. ඊළඟට මෙතන ඉඟුරුත් තියෙනවා මේ සැහැන් දෙක ප්‍රමාණය. ඊළඟට මෙතන අමරිස් කරල් දෙකක පොඩියට කපාගෙන තියෙනවා අමරිස්. ඊට මෙතන තියෙන කරපිංචි තුනක ප්‍රමාණයක් තියෙනවා. ඊළඟ කුරුදු පොතුත් මෙතන තියෙන ස්වල්පයක්. ඊළඟට මෙතන තියෙන මේ ලුහාල් තියෙනවා. ඊළඟට අබ තියෙනවා. ඉතින් මෙතන මේකට මේ සැහැන් දෙක ප්‍රමාණය තියෙනවා දෙකෙන්ම මේ සැහැන් ප්‍රමාණය තමයි මෙතන තියෙන්නේ. ඊළඟට අපිට අවශ්‍ය වෙන මේක දැන් අපි මේ හොඳින් මේ කළු පාට කරලා හදන නිසා මෙතන තියෙන මම්ම හදාගන්න මේ කළු පහ එක තමයි මේ තියෙන්නේ. ඒක බෙදපු තුන පහ කුඩු එක රෝස්ටඩ් එක අර. ඔයාලා පේන කළු එක. නැත්නම් ඊට වඩා අඳුරු පාට එක නෙවෙයි. මේක හොඳට කළු පාට කරලා තියෙන්නේ. මෙතන තියෙන මේ හැඳි දෙකක්. ඊළඟට මෙතන තියෙනවා මේ අමු පහ එක මේක රෝස්ට් කරලා නැහැ. ඒකෙත් තියෙනවා ටේබල් මේ හැඳි එකක් තියෙනවා. ඊළඟට මිරිස් කුඩුත් තියෙන මේ හැඳි දෙක ප්‍රමාණයක. කහ කුඩුත් තියෙන මේ හැඳි භාගික වගේ ප්‍රමාණය තියෙනවා. ඊළඟට පොල් කිරි ටිකක් මම තියන් ඉන්නවා. ඒක සාමාන්‍යයෙන් මේ අඬු කෝප් එක ප්‍රමාණය තියාගෙන ඉන්න මේක. ඊට අපිට වතුර ටිකක් අවශ්‍ය වෙනවා. ඒ වගේම තමයි මේ අපිට මේක තෙල් දාගන්න තෙල් අවශ්‍ය වෙනවා. අපි බලමු දැන් මේක කොහොමද හදාගන්නේ කියලා. ඉතින් මම මේ වගේ ලොකු හට්ටියක් මේක ලෑස්ති කරගත්තා. මොකද මේ ටිකලා මේ දැන් කිලෝ එකමාරක් වගේ හදද්දි මේක ටිකක් පැතලි හට්ටියක් වෙන්න ඕනේ මේක හදාගන්න. නැත්නම් අපි උස හට්ටියක් හරියන්නේ නැහැ මේකට. දැන් අපි මුලින්ම කරන්නේ මේ වගේ පෑන් එක අපි මේ ලිපේ තියාගෙන හොඳින් රත් වෙනකොට මේ වගේ තෙල් ටිකක් අපි එකතු කරගන්නවා. ඒ කියන්නේ මේකට මම ටේබල් ස්පූන් දෙකක් තුනක් තමයි එකතු කරගන්නේ. ඉතින් මේ තෙල් එක වගේ රත් වෙනකොට දැන් මම එකතු කරගන්නවා මේකට ඉස්සෙල්ලම ලුණු ටික. ඒවා සම්පේ ඒ සියල්ලම ඔක්කොම එකතු කරගන්න පුළුවන් ඔයාලට. ඉතින් ඊළඟට මම අබයට ටික ලුහාල් කුරුළු පොතුත් මම එකතු කරගන්නවා. ඒත් එක්කම මම සුදු ලුණු ඉඟුරු ටිකත් මේ විදිහට එකතු කරගන්නවා. ඉතින් මේක මේ වගේ හොඳින් බගනකොට හරි සුවඳකුත් වෙනවා. මේකේ පොඩ්ඩක් තෙලේ මේ විදිහට බැදෙන්න ඉන්නවා. ඉතින් මේ තෙලේ මේ විදිහට හොඳින් බැදෙනකොට මම ඊට පස්සේ එකතු කරගන්නවා මගේ මේ මිරිස් ටික ඊළඟට කහ කුඩු ටික ඊළඟට අමු පහේ ටික. ඉතින් තෙලෙන් මේ විදිහට මේ ටික ඔක්කොම බැදීගෙනකොට මම එකතු කරගන්න මේ වෙලාවේ මගේ වට්ටක්කට. මොකද මේකෙදි මම මුලින්ම දාන්නේ නැහැත් මේ මොකද බැදපු තුන පහ ටික මොකද හේතුව ඒක තවත් බදින දෙයක් නැති නිසා. ඒ නිසා මේක හොඳට කලවම් කරගන්නවා. ඊට පස්සේ මම මේකට එකතු කරගන්නවා මගේ බැදපු තුන පහ ටික. නිසා මේක හොඳින් මේ විදිහට කලවම් කරගෙන ඊට පස්සේ මම වතුර ටික එකතු කරගන්නවා. ඉතින් මේ වගේ වතුර ටිකක් අපි ගොඩ කරගන්න එක මොකද අපිට කිරිත් එකතු කරගන්න නිසා මේක හොඳින් කලවම් කරගෙන තව වතුර ටිකක් මදි වතුර පොඩ්ඩක් තව එකතු කරගන්නවා. ඉතින් මේ ඔක්කොම දාලා තියෙන දැන් මම මේකට කිරි ටිකත් මේ විදිහටම එකතු කරගන්නවා. මේක පොල් කිරි මේ විදිහට එකතු කරගන්නවා. ඊට පස්සේ අපිට පුළුවන් මේ මම ලුණු කලින් පෙන්වුවේ නෑ. මම ලුණු ටිකත් අවශ්‍ය ප්‍රමාණය. ඒ කියන්නේ මේකට නම් ටේබල් ස්පූන් දෙකක් විතර. ඒ කියන්නේ මේ සැන් දෙකක් විතර ප්‍රමාණය ලුණු අවශ්‍ය වෙනවා. ඉතින් මේක තව රසවත් කරන්න ඔයගලන්ට පුළුවන් සීනි පොඩ්ඩක් එකතු කරගන්න. මොකද මේකේ සමහර ස්පයිසි ගතිය වැඩි නිසා මේකට සීනි චුට්ටක් එකතු කරගත්තොත් මේක ඊටාම රසය තවත් වැඩි වේවි. ඒක ඔයගලන්ට කැමති නම් එකතු කරන්න පුළුවන්. නැත්නම් නොකර ඉන්නත් පුළුවන්. දැන් මේක මම මේ විදිහට දැන් මේක වහලා මේක ටිකක් හොඳින් තැම්බෙන්න අරිනවා. මොකද ගොඩක් වතුර දාගන්න එපා.
හේතුව මොකද නැත්තම් ගොඩාක් වතුර වගේ වෙන්න පුළුවන් නිසා. හරි සුවඳකුත් වෙනවා මම ඇරලා බලන්න. ඒ කියන්නේ මේ හොඳින් තැම්බෙනවා මේක. තව ටිකක් මේක තැම්බෙන්න ඕනේ. අපි හැරලා බලුවා මේ තව මදි. ඉතින් මේක නිසා තව පොඩ මේ විදිහට හොඳින් කලවම් කරලා මේ තව ටිකක් වෙලා අපි මේක මේ ලිපේ තියලා තැම්බෙන්න ඇරලා අපි මේක ආගමු එළියට. ඉතින් මේ මෙතනදී ඔයාලට පුළුවන් තා රස පොඩ්ඩක් බලලා ලුණු එහෙම දාගන්න පුළුවන්. ඉතින් මාර ඔයගොල්ලන්ට කිව්වේ සීනි එහෙම ඕනනම් පොඩ්ඩක් දාගත්තොත් මේක විශේෂයෙන් වට්ටක් වලට මේ ඉතින් ඇත්තටම හොඳයි. ඕනනම් පොඩ්ඩක් රසට ඔයගොල්ලන්ට එකතු කරගන්න පුළුවන්. සීනි ෂෝ ඒ කියන්නේ ටේබල් ස්පූන් එක වගේ ප්‍රමාණය, ඒ කියන්නේ මේ සෑන් දෙක ප්‍රමාණය එකතු කරගන්න පුළුවන්. ඒක ඔයාලට අවශ්‍ය නැහැ. හැබැයි ඒකේ රසය වැඩි වෙනවා. එහෙම එකතු කරගන්න පුළුවන්. ඉතින් ඒකත් මම ඔයගොල්ලෝ දැනුවත් කරේ මේකයි. උදාටයක් කළා මේක වහල් තියමු. ඉතින් මේ තමයි අද මම හදාගත්ත මේ තෙල් දාලා හදාගත්ත මේ වට්ටක්කාරය. ඉතින් මේක තාමත් රසට ආවා, හරි සුවඳට ආවා. ඉතින් ඒ නිසා ඔයගලන්ට මේ විදිහට බලලා හදාගන්න පුළුවන්. මේක තවත් විදිහකට හදන්නේ. ඉතින් මම අර ඔයගලන්ට කිව්වා මේ සීනි චූටක් දැම්මොත් තමයි මේකේ රසය තවත් වැඩි වෙලා ඉන්නේ. මොකද මේකේ අර 3-5 ගතියටයි මේකේ තියෙන මේ වට්ටක් වල තියෙන අර කහට රහ ගතිය තියෙනවා. ඉතින් ඒක හරියට රස එන්නේ නැහැ. ඒකයි අර මම ඔයගලන්ට දැනුවත් කරේ ඒක. ඉතින් ඔයගොල්ලොත් මේ විදිහට හදලා බලන්න. මොනවද ඔයගොල්ලෝ බලාගත්ත මේ වීඩියෝ එක මේ වට්ටක්ක කොහොමද හදන්නේ කියලා. ඉතින් නැවතත් මේ වෙනි අලුත්ම වීඩියෝ එකක් හම්බෙනතුරු අදට ගිහින් එන්න ඔබට සුබ දවසක්. ආයුබෝවන්.